හෙල්ලෝ යාළුවනේ ඔන්න අද මම ඔයාලට අරන් එන්නේ මෙන්න මේ ටෝෆු ගැන. ඔයාලා දන්නවද මේ ටෝෆු කොච්චර රස කෑමක්ද කියලා? මේවල තියෙන හොඳ ප්‍රෝටීන් වර්ග ගැන මම මේ කෑමේ තියෙන ගුණ වර්ග ගැන ඔයාලට කියන්නම්. ටෝෆු කියන්නේ සෝයා බෝංචි වලින් හදපු රසවත් කෑමක්. ලෝකේ ජනප්‍රිය ආහාරයක්. මේකේ අපිට තියෙන හොඳම දේ තමයි සෝයා වලට ආවේනික රසක් නැහැ. ඒ නිසා අපි හදාගන්න කෑම එකට අපි එකතු කරන කුළුබඩු වල රස හොඳට දැනෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ ටෝෆු තමන් කැමති විදිහට හරිම රසට හදාගන්න පුළුවන්. ටෝෆු එක එක ආකාරයට විවිධ රටවල් වල කට්ටිය කෑමට ගන්නවා. ඒ කියන්නේ සුප් එකකට දාලා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්පි ස්නැක් එකක් විදිහට. ඒ කියන්නේ චුට්ටක් ෆ්‍රයි කරලා ඒ වගේ කන්නත් පුළුවන්. විවිධාකාරයට කෑම වල හදන්න ටෝෆු ගන්නගේ මම අද ගන්නේ කරි එකක් හදන්න. බලන්න මම මේ ලූණු අවුමිරිස් මේ සේරම එකට දාලා රස කරි එකක් හදාගන්න තමයි අද හදන්නේ. මම ඔයාලට මේ කරි එකට උවමනා කරගත්ත දේවලුයි මම මේක හදාගත්ත විදිහයි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා ඒ විදිහට හදලා බලන්න. මේක හරි රස කෑමක්. ඔයාලා කැමති නම් මේක සාමාන්‍යයෙන් ඔයා හිතන්නකො කවුරු හරි ඔයාගේ යාළුවෙක් ඉන්නවා මස් මාළු වර්ග වැඩිය කන්නේ නැති කෙනෙක් කියලා. එයාලට ප්‍රෝටීන් චුට්ටක් අඩුයිනේ. ඔන්න හොඳම අවස්ථාවක් තමයි මේ තියෙන ටෝෆු එකක් හදලා එයාට දෙන එක. ටෝෆු වල ගොඩාක් ප්‍රෝටීන් තියෙනවා. ඒ නිසා මස් මාළු අඩුවෙන් කන කෙනෙක්ට මේක රස කෑමක්. ඉතින් මං හදන විදිහට ඔයාලත් හදලා බලන්න. මේක හරිම රස කෑමක්. මේ කෑම එකට කැෂූ දාගත්තා නම් තමයි ගොඩක් රස. මං ගාව කැෂූ තිබ්බේ නැහැ. ඉතින් මං ඒ වෙනුවට ජම්බෝ පීනට් දාගත්තා. ඒකත් හරිම රසයි. දාලා බලන්නකෝ. මේ තියෙන්නේ අපි මෙච්චර වෙලා හදාගත්ත මික්ස් එක බ්ලෙන්ඩර් ජාර් එකකට දාලා හොඳට ක්‍රීම් කරගත්ත එකක්. අපි බලමු දැන් මේක ඊළඟට හදාගන්නේ කොහොමද කියලා.
වෙන්නේ මම හදාගත්ත රසම රස ටෝෆු කරි එක. බලන්නකෝ හරිම ලස්සනයි නේද? ඒ වගේම තමයි රස. මේ දැන් පෙන්නන්නේ මම ඔයාලට මගේ උදේ කෑම එක. හරිම රසයි. ඔයාලත් හදලා බලලා කාලා කොහොමද රස? ඔයාලා එකට කැමතිද කියලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් ලස්සන කෑම වේලක් අරගෙන අපි ආයෙත් හම්බෙමු. බයි බයි.